අවට ඉන්න මිනිස්සුන්ගේ හිත් රිදේ සමාජයේ ඉන්න මිනිස්සු අපි ගැන මොනවා හිතයිද කියලා ඒ අයගේ හිත් සනසවන්න අපි අපේ සිත් කොයිතරම් සිදුවෙන් තියෙනවද? කවදාවත් මේ මිනිස්සු සැනසෙන්නේ නැහැ, අපි සැනසෙන්නේ නැහැ. මම කැමති දේ කරන්න බෑ, අනික් අය මං ගැන මොනවා හිතයිද? ලැජ්ජ වෙන්න වගේ දේවල් හිත දුක් වෙවි පීඩා විඳිනවා. මතක තියාගන්න කවදාවත් සමාජයේ මිනිස්සු අවට ඉන්න මිනිස්සු සනසවන්න අපිට කොහොමටවත් බෑ. වෙනස් වෙන සිත් කියන්නේ තියෙන්නේ. අපි මොන දේ කරත් කරන හැම දෙයකම හොඳ දකින පිරිස වගේම නරක දකින පිරිසක් තියෙනවා. හිතේ ස්වභාවය එහෙමයි. අන්ත දෙකෙන් එකකට හැදෙන්නේ. ඉතින් මේ ස්වභාවයන් තේරුම් අරගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න. හැමෝගෙම සිත් සනසවන්න ගියොත් Tamanට ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. හැමෝම කියන දේ කරන්න වෙන නිසා. Tamanට Taman වෙන්න බැරි වෙනවා. කවදාවත් කරන්නත් බෑ හැමෝම කියන දේ. Taman කරන දේ Tamanටයි. අන් අය කරන දේ අන් අයටයි. Taman කරන දේ ගැන අන් අය මොනවා හිතාගත්තත් කමන්නේ. ඒක ඒ අයට ඒ හිතන දේ ඒ අයට හිතලා බලන්න. මේ තරම් දවසක් ජීවත් වුණේ Tamanට වමනා පරිදිද අන් අයට වමනා පරිදිද කියලා. කූකරයක් වගේ නැටවිලා නේද? දැන්වත් තේරුම් ගන්න කවදාවත් කිසිම කෙනෙක් සනසවන්න බෑ. සකස් වෙන සිත් හැම මොහොතෙම වෙනස් වෙනවා. හොඳයි කියන අයම නරකයි කියනවා. නරකයි කියන අයම හොඳයි කියනවා. වෙනස් වීම. තියෙන්නේ වෙනස් වීම. සිත් වෙනස් වෙනවා. එතකොට කවදාවත් කාවවත් සනසන්න Tamanට බෑ. කියන කතා වෙන හැම ඕපදූපයක්ම ඒ අයගේ ගිණුම් වලට. තමන් වෙන්න. තමන් කැමති පරිදි සිහියෙන් ජීවත් වෙන්න. අරයා මෙයා මොනවා හිතුවත් මොකද? තමන් පීඩාවෙන් ජීවත් වෙන්නේ නැතුව අන් අය මොනවා හිතාවිද කියලා මෙතුවක් දවස් පීඩාවෙන් හිටියනම් අදින් නවත්තන්න එහෙම සිටීම. අන් අය එහෙම හිතයි මෙහෙම හිතයි කියන්නේ තමන්ගේ හිතනේ. ඉතින් එහෙම කියන හිතෙන් නිදහස් වෙන්න. කවුරුත් සනසන්න ඕනේ නැහැ. කරන දේ ගැන බයකුත් නැහැ, සැකයකුත් නැහැ. නිදහස්. ඒ තුල සැනසීමෙන් ජීවත් වෙන්න.